ඔය වැසුණු ඇඹරුණු කම්බි කියන ඒ වගේ වටේට පොඩි මේ මෙටල් වලින් හදපු මේ කියන්නේ මෙටල් පේපර් එකකින් ආවරණය කරලා තියෙනවා. හරි ඊයම් පේපර් එකකින් ආවරණය කරලා තියෙනවා. සීල්. හරි. ඔය නොවැසුණු කියන්නේ එහෙම ආවරණය කරලා නැහැ. මං එදා කිව්වා ඇයි අපි මේ ඊයම් කොලයක් භාවිතා කරන්න කියලා. ඇයි ඒ? එතකොට පිටින් වෙන්න පුළුවන් බලපෑම අවම කරගන්න පුළුවන්. හරි. පිටින් වෙන්න පුළුවන් බලපෑම අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වයර් එකේ යන සිග්නල් එකේ බලපෑමක් මේ වයර් එකට එන්නේ නැහැ මෙහෙම එතුවට පස්සේ. රයිට්. ඉතින් මේක එහෙම උතර නැහැ. ඉතින් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම. හරි. ඒ කියන්නේ දැන් කම්බි දෙකකට ගෑවෙන්නේ නැහනේ. කියන්නේ කම්බිය වටේට රබර් ආවරණයක් තියෙනවා. හරි. කම්බි දෙකක් උතලා නැහැ. කම්බි දෙකක් එහෙම එතුවොත් එහෙම එකටමනේ වෝල්ටේජ් එක යන්නේ. කම්බිය වටේට රබර් ආවරණය තියෙනවා. එහෙම රබර් ආවරණ යොදපු කම්බි දෙක ගානේ මෙහෙම කපල් කරලා තියෙනවා. ඒ වගේ කපල් ගොඩකට ආයෙත් රබර් ආවරණයක් දාලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඒ කපල් එකකට එක ගානේ තව ඊයන් කොලයකොත් උතලා. ඉතින් අර මේ වයර් ගොඩාක් පාවිච්චි වෙන්නේ නැති තැන්වල සම්ප්‍රේෂණයට මේක ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා අදින්නේ එක කේබල් එකක් නම් එහෙනම් ප්‍රශ්නයක් නෑ. මේක ගොඩක් පාවිච්චි කරන්න හේතුව තමයි පුතේ ඔය සර්වර් රූම් වල වගේ. සර්වර් රූම් වල එහෙම කෙලින්ම මේ වයර් මිටි පිටින් යන්නේ ඔහොම එකට. අර වයර් ටයි දාලා මිටි පිටින් මෙච්චර තඩි වයර් මිටි අදින්නේ. හරිද? අන්න එතකොට යන මේ ප්‍රමාණ වැඩිනේ. බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා මෙන්න මේ වගේ වයර් තමයි පාවිච්චි කරන්නේ.